තමන් තමන්වම විශ්වාස කරොත්, තමන් තමන්ගෙම හැකියාව විශ්වාස කරොත් මේ ලෝකේ ඉන්න හැමෝටම දිනු වෙන්න පුළුවන් කියලා අපිට උගන්වපු එක්කෙනෙක් හිටියා. ඉතින් අද කතාව තමයි මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙන KFC ව්‍යාපාරයේ ආරම්භකයා වුණු කර්නල් හාඩ්ලන් සැන්ඩර්ස්ගේ කතාව. එකෝමත් එක දවසක ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා ප්‍රාන්තයේ පුංචි ගොවිපලක පුංචි සැන්ඩර්ස් ඉපදුණා. එයාට වයස අවුරුදු 5ක් වෙද්දි එයාගේ තාත්තා එයාට නැති වුණා. ඒ නිසා එයාගේ අම්මට සිද්ධ වුණා පවුලේ ළමයින්ගේ වැඩ කටයුතු වෙනුවෙන් සල්ලි හම්බ කරන්න. ඒ නිසාම මේ පුංචි සැන්ඩර්ස්ගේ පුංචි කාලේ ගෙවුනේ එයාගේ නංගිලා මල්ලිලව බලා ගන්න වෙහෙසිලයි. ඉතින් අම්මා වැඩට යන නිසා පුංචි සැන්ඩර්ස්ටයි එයාගේ සහෝදරයන්ටයි කන්න කෑම උයන්න තමන්ට අමාරු නිසා මේ පුංචි සැන්ඩර්ස්ගේ අම්මා හිතුවා මේ පුංචි සැන්ඩර්ස්ට උයන්න උගන්වන්න. ඉතින් වයස අවුරුදු 7 ඉඳන් පුංචි සැන්ඩර්ස් උයන්න ඉගෙන ගත්තා. ඉතින් එතෙන් පටන් මේ පුංචි සැන්ඩර්ස්ගේ ජීවිතේ ගොඩාක් අමාරු වුණා. එයා ගොඩාක් වැඩ කරා, මහන්සි වෙලා වැඩ කරා, දුම්රියවල වැඩ කළා, ගොවිපළවල වැඩ කළා. හැබැයි එකම එක රස්සාවක්වත් ගොඩක් කාලයක් කරන්න ලැබුණේ නැහැ. අනේ මේකත් සාර්ථක නැහැ කියලා එයා නිතරම කල්පනා කළා. එක රැකියාවක්වත් එයාට හරි ගියේ නැති නිසා ඇත්තටම සැන්ඩර්ස් ගොඩක් දුකෙනොයි හිටියේ. ඉතින් කාලය ගියේ හරිම ඉක්මනට. දැන් සැන්ඩර්ස්ගේ වයස අවුරුදු 40යි. ඒ නිසාම එයා ආයෙමත් කෙන්ටකී කියලා පළාතක ගෑස් පිරවුම් හලක වැඩ කළා. ඉතින් ඒ හරියේ පාරේ අයට කන්න එක කෑම කඩයක්ම තිබුණේ නැති නිසා එතනට එන අයට එයාගේ ගෙදර උයපු කෑම, විශේෂයෙන්ම එයාගේ රහස් වට්ටෝරුවට හදපු ෆ්‍රයිඩ් චිකන් විකුණන්න පටන් ගත්තා. ඉතින් ඒ කෑම ගොඩාක් රස වුණු නිසා ඒ කෑම සෑහෙන්න විකිනෙන්න ගත්ත නිසාම එයා එතන සැන්ඩේස් කැෆේ කියලා එකක් හැදුවා. එයා හදපු ඒ චිකන් වල කුළුබඩු 11ක රසයක් තිබුණා. ඒ චිකන් බැදෙන්න ගොඩක් වෙලා යනවනේ කියලා එයා කල්පනා කරලා එයා හදපු වාෂ්ප මුට්ටියක් වෙනස් කරලා ඒකෙන් චිකන් බැද්දා. එතකොට චිකන් එක ඉක්මනට හරිම රසට යෙදුණා. ඉතින් ඔන්නෝම කාලයක් එයා ව්‍යාපාරය කරන් යනකොට එයාගේ අවන්හල තිබුණ පාර වෙනස් කරලා අලුත් පාරක් හැදුවා. ඒ නිසාම එයාගේ අවන්හලට මිනිස්සු ආවේ නැහැ. ඉතින් මේ සැන්ඩර්ස්ට අවුරුදු 65ක් වෙද්දී එයාගේ කඩේ වහලා දාන්න සිද්ධ වුණා. ඇත්තටම එයාට ගොඩක් දුක හිතුණා. අනේ මම මේ තරම් මහන්සි වෙලා වැඩ කරා. දැන් මගේ ළඟ තියෙන්නේ සල්ලි ටිකයි. අනේ මම සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියලා එයා එක දවසක් කල්පනා කළා. ඉතින් එයා ගොඩාක් දුකිනුයි හිටියේ. එයාට ජීවිතේ එපා වෙලා වගේ දැනුණා. දවසක් මේ සැන්ඩර්ස් ගියේ ලොකු උද්‍යානයක ලොකු ගහක් යටට. මම ජීවත් වෙලා වැඩක් නැහැ. මම දැන් කරන්න ඕනි මොකක්ද? එයා හිතුවා. මම දැන් මගේ අවසන් ලියුම ලියන්නම් කියලා ඒ ලියුම ලියන්න එයා පෑනකුයි කොළ කෑල්ලකුයි ගත්තා. ඒත් සැන්ඩර්ස් ඒ ලියුම ලියන්න පටන් ගන්නකොට එයාගේ ඔළුවට අලුත් අදහසක් ආවා. හැබැයි මම මැරෙන්න කලින් මට පුළුවන් මගේ ජීවිතේ හොඳම දේ මොකක්ද කියලා ඒක කරන්න පටන් ගන්න. මම හොඳම විදිහට කරන්නේ මොකක්ද? එතකොටම එයාගේ හිත කිව්වා ඔයාට පුළුවන්. ලෝකේ කාටවත් බැරි විදිහට කුළුබඩු 11ක් දාලා රසට චිකන් හදන්න. සැන්ඩර්ස්ට තේරුණා ඔව් මට තාමත් ලෝකෙට දෙන්න වටිනාම දෙයක් තියෙනවා.
මගේ චිකන් වට්ටෝරුව ලෝකෙ හොඳම එක. මම ආයෙත් පටන් ගන්නවා කියලා එයා හිතුවා. ඒ තීරණය නිසා එයා එයාගේ දුක අමතක කරලා එයා ළඟ තිබ්බ සල්ලි ටික අරන් එයාගේ සුදු ඇඳුම ඇඳගෙන එයා ආයෙමත් වැඩ පටන් ගත්තා. එයා එයාගේ අවසාන ලියුම නම් ලිව්වේ නෑ. එයා ඒ වෙනුවට ලෝකයේ ප්‍රසිද්ධ චිකන් වට්ටෝරුව විකුණන්න පටන් ගත්තා. ඉතින් එයා කිව්වා හැම කඩේකටම ගිහින් මගේ මේ රහස් චිකන් වට්ටෝරුව ඔයාලගේ කඩේ උයන්න. විකුණන හැම චිකන් කෑල්ලකට මට පොඩි සල්ලි ටිකක් දෙන්න. මොකද උනේ දන්නවද? එයාගේ වට්ටෝරුව මිනිස්සු වතාවන් 1000ක් ප්‍රතික්ෂේප කළා. හැමෝම කිව්වා එපා අපිට මේක ඕනේ නෑ. හැබැයි එයා කවදාවත් අතෑරියේ නෑ. එයා දිගටම ඇවිද්දා කතා කළා. චිකන් රස බලන්න දුන්නා. අන්තිමට එක අවන්හලක් කිව්වා මේක නියමයි අපි උයන්නම්. ඉතින් ඒක තමයි KFC බවට පත් උනේ. ඉතින් මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ආදර්ශය තමයි ඔයාගේ වයස කීයේ වුණත් ඔයා කීප වතාවක් පෙරදුනත් ඔයාට පුළුවන් ආයෙමත් පටන් ගන්න. කර්නල් සැන්ඩර්ස් ලෝකයේ ප්‍රසිද්ධ වුණේ එයා මහලු වයසට ආවට පස්සේ. ඉතින් මෙන්න මෙහෙම වැඩ කරොත් ඔයාටත් පුළුවන් දවසක මේ සැන්ඩර්ස් වගේම මේ ලෝකේ ප්‍රසිද්ධ වීරයෙක් වෙන්න.